Temu කියලා කියන්නේ ස්කෑම් සයිට් එකක්ද? ඔයාලා දකින්න ඇති මේ දවස්වල Facebook එකේ වීඩියෝ එකක් වෛරල් වෙනවා. එක ගර්ල් කෙනෙක් Temu එකෙන් හැඳි වගේකුයි කෝප්ප වගේකුයි ඕඩර් කරලා එයා ඒවා ඔඩියන්ස් එකත් එක්ක අන්බොක්ස් කරනවා. අන්බොක්ස් කරනකොට මේ පැකේජස් ඇතුළේ තියෙන්නේ හැඳි විතරයි. ඉතින් ඒ ගර්ල් ගොඩාක්ම මේ Temu එක ගැන නෙගටිව් පැත්තට තමයි කතා කරේ. ඉතින් ඇත්තටම මෙතන කාගේද වැරද්ද වෙලා තියෙන්නේ? ඔයත් මේ වීඩියෝ එක බැලුවා නම් බොහෝ දුරට ඔයත් ආයේ Temu එකෙන් බාණ්ඩ ඕඩර් කරන්නේ නැහැ. මොකද මේ ගර්ල් අර Temu එක ගැන ගොඩක් නෙගටිව් කතා කරන විදිහට මේ වීඩියෝ එක දැකපු කිසි කෙනෙක් ආපහු Temu එකෙන් බාණ්ඩ ඕඩර් කරන්න යන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක සම්බන්ධව මේ Temu කියන්නේ ස්කෑම් එකක් කියලා මේ වෙනකොට ගොඩක් කට්ටිය කතා වෙනවා, ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු Temu කියන්නේ ස්කෑම් එකක්ද? අර වීඩියෝ එකේ හිටපු ගර්ල්ට ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ? එතන කාගේද වැරද්ද කියලා. ඒ වගේම ඔයත් Temu එකෙන් බාණ්ඩ ඕඩර් කරන්න හිතාගෙන ඉන්නවා නම් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වේවි. මොකද මේ Temu එක ගැන සැකයක් හිතේ තියාගෙන ඕඩර්ස් දාන්න එපා. අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකක්ද මේ ඇත්ත සිද්ධිය, මොකක්ද මෙතන වෙලා තියෙන්නේ. අපි බයෙන්ද මේ Temu එකෙන් බාණ්ඩ ඕඩර් කරන්න ඕනේ කියලා. හරි එහෙනම් වීඩියෝ එකට යන්න කලින් හැමදාම වගේ මතක් කරනවා අනිවාර්යයෙන්ම ඔයාගේ ලයික් එක මේ වීඩියෝ එකට දාන්න. ඒ වගේම තාමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම පහළ දෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ bell icon එකත් all දාලා click කරන්න. හරි. මේ වෙනකොට ලංකාවට ඔන්ලයින් බඩු ගෙන්වන්න පුළුවන් සයිට්ස් කිහිපයක්ම තියෙනවා. උදාහරණයක් විදිහට AliExpress, Daraz, eBay, ඒ වගේම Temu. ඉතින් මේ වගේ ඕනම ඔන්ලයින් shopping site එක sellersලා කාණ්ඩ 3ක් ඉන්නවා. මම හිතන්නේ මම දකින විදිහට sellersලා කාණ්ඩ 3ක් ඉන්නවා. මේ sellersලා කාණ්ඩ 3න් පළවෙනි කාණ්ඩය තමයි අවංක හොඳ sellersලා. ඉතින් මේ වගේ sellersලාගෙන් බඩු ගන්න බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද අපි ඕඩර් කරන product එකම හරියට අදාළ විදිහට අපේ අතට ලැබෙනවා. ඒ වගේම දෙවෙනි sellersලා කාණ්ඩය තමයි වංචාකාරී ස්කෑම් කරන sellersලා. ඉතින් මේ වගේ seller කෙනෙක්ට අහු වුණොත් එහෙම අනිවාර්යයෙන්ම අපිට අමාරුවේ වැටෙන්න වෙනවා. මොකද සමහර විට අපි ඕඩර් කරන ප්‍රොඩක්ට් එක නෙවෙයි යාලා එවන්නේ. ඒ වගේම අපේ ඕඩර් එක ship කරන්නේ නැතුව ඉන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් වලට අපිට මුහුණ දෙන්න වෙනවා. මේ දෙවෙනි කාණ්ඩයේ sellersලාට අහු වුණොත් එහෙම කොහොම හරි මේ scam seller කෙනෙක්ට අහු වුණොත් එහෙම අපිට refund ලබා ගන්න ඕන තරම් options ඕනම online shopping site එකක තියෙනවා. එතකොට තුන්වෙනි sellersලා කාණ්ඩය තමයි හොඳ කපටි sellersලා. මොකක්ද මේ හොඳ කපටි sellersලා කියලා කියන්නේ? උදාහරණයක් විදිහට ඔන්න ඔයා Temu එකේ දකිනවා රුපියල් 200ට සපත්තු ජෝඩුවක් සෙල් කරන්න තියෙනවා. ඉතින් මේක දැකපු ගාම කලබල වෙලා අම්මට සිට රුපියල් 200ට පට්ට සපත් දෙකක් තියෙනවා කියලා ගොඩක් අය ඕඩර්ස් දානවා. නමුත් ඕඩර් එක දාලා මේ ඕඩර් එක ඔයාගේ අතට ආවට පස්සේ තමයි ඔයා දකින්නේ ඔයාට ඇවිල්ලා තියෙන්නේ මේස් දෙකක්. ඉතින් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? අර සෙලර් එයාගේ කපටිකම පාවිච්චි කරලා අර සයිට් එකේ නීති රීති වලට යටත්ව හරි විදිහට අයිටම් සෙල් කරලා තියෙනවා. නමුත් එයා කපටිකමක් යූස් කරලා තියෙනවා. මේ කපටිකම තමයි එයා ඇඩ් එක දානකොට ඇඩ් එකේ ෆොටෝස් වලට අර විදිහට ඉස්සල්ලාම ලස්සන සපත්තු ටිකක් දාලා ඉවරලා අන්තිමේට මේස් එකක් දාලා තියෙනවා. එතකොට අර මේස් එකේ ප්‍රයිස් එක තමයි රුපියල් 200ක් විදිහට දාලා තියෙන්නේ. නමුත් අර ඇඩ් එක දකින්න කෙනෙක් මුලින්ම දකින්නේ අර සපත්තු දෙකනේ. එතකොට එයා හිතන්නේ අර සපත්තු දෙකේ ප්‍රයිස් එක තමයි රුපියල් 200 කියලා. එයා මොනවත් බලන්නේ නැතුව ඉක්මනට අරක ඕඩර් කරනවා. නමුත් අපි ඕඩර් එකක් දානකොට සමහර විට ඒ ප්‍රොඩක්ට් එකට අදාළ කලර් එක, ප්‍රොඩක්ට් එකට අදාළ සයිස් එක, ඒ වගේම ප්‍රොඩක්ට් එක මේ වගේ දේවල් අපිට සිලෙක්ට් කරන්න තියෙනවා. ඉතින් මේක ගැන ලොකු දැනුමක් නැති කෙනෙක් ඉක්මනට අර වගේ දෙයකට රැවටිලා අර තියෙන දේවල් වෙනස් කරන්න නැතුව, ඒ කියන්නේ අර මේස් එකේ ප්‍රයිස් එක රුපියල් 200ක් කියලා තියෙන්නේ. ඉතින් මේ ඕඩර් එක දාන්න යනකොට අර මේස් එක තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. අපි ඒක මේස් එක අයින් කරලා ෂෝ කියන එකට සිලෙක්ට් කරොත් එහෙම අරකේ ප්‍රයිස් එක ආපහු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය මේ ගැන ලොකු අවබෝධයක් නැහැ. අන්න ඒ නිසා අර තියෙන විදිහටම ඕඩර් එක දානවා. එතකොට ඕඩර් එක දාලා තියෙන්නේ මේස් දෙකක් තමයි ඕඩර් කරලා තියෙන්නේ. ඉතින් ඔයා රිෆන්ඩ් ඇප්ලයි කරත් ඔයා සපත්තු දෙකක් ඕඩර් කරේ. නමුත් ආවේ මේස් දෙකක් කියලා ඒ අදාළ සයිට් එකේ නීති රීති වලට යටත්ව මෙතන වැරද්ද කරලා තියෙන්නේ ඔයා. ඔයා තමයි හරියට අයිටම් එක ඕඩර් කරලා නැත්තේ. ඔයා තමයි ෂූස් දෙක නැතුව අර මේස් දෙක සිලෙක්ට් කරලා මේ ප්‍රොඩක්ට් එක ඕඩර් කරලා තියෙන්නේ. එතකොට ඔයාට රිෆන්ඩ් ලැබෙන්නේවත් කිසිම ඒ සයිට් එකෙන් අර සෙලර්ට විරුද්ධව කිසිම ඇක්ෂන් එකක් ගන්නෙත් නැහැ. මොකද නීති රීති වලට යටත්ව එයා කපටිකම යූස් කරත් හරියට අයිටම් එක සෙල් කරලා තියෙනවා. ඉතින් මම හිතන විදිහට අර කෝප්පයි හැදී ඕඩර් කරලා අර වයිරල් ගියපු වීඩියෝ එකේ හිටියේ ඒ නම් හිටත් ඒ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. එයා ඇඩ් එකේ දකින්න ඇති අර කෝප්පත් එක්ක හැඳි තියනවා. මේ දෙකම රුපියල් 350ට දෙනවා කියලා එයා හිතන්නේ නැති. එයා ඉක්මනට කිසි දෙයක් බලන්න නැතුව ඕඩර් එක දාන්න ඇති. අන්න ඒ නිසා වෙන්න ඇති එයාට අර වගේ ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි ඕනම ඔන්ලයින් shopping site එකකින් බාණ්ඩ ඕඩර් කරනකොට අපි අනිවාර්යයෙන්ම බලන්න ඕන දේවල් කිහිපයක්ම තියෙනවා. අපි අනිවාර්යයෙන්ම customer reviews බලන්න ඕනේ. ඒ වගේම seller ගේ ratings බලන්න ඕනේ. අපි ඒ අදාළ product
ප්‍රොඩක්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක හරියට කියවන්න ඕනේ. මෙන්න මේ දේවල් ටික හරියට බලලා ඕඩර් එක දැම්මනම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනම ඔන්ලයින් shopping site එකකින් ඔයා හිතාගෙන ඉන්න ප්‍රොඩක්ට් එක හරිය විදිහට ඕඩර් කරන්න පුළුවන්. මම හිතන විදිහට අර ගර්ල් කස්ටමර් රිව්ස් කියවන්නත් නැතුව ඇති. ඒ වගේම සෙලර්ගේ රේටින්ග්ස් බලන්නත් නැතුව ඇති. ඩිස්ක්‍රිප්ෂන් එක හරියට කියවන්නත් නැතුව ඇති. ඉතින් එයා කස්ටමර් රිව්ස් බැලුවා නම් අඩුම ගානේ රිව්ස් වල හරි තියෙන්න පුළුවන් මේ සෙලර් කප්ස් එක හැඳි දාලා තිබුණාට ෆොටෝස් වල හැඳි විතරයි ලැබෙන්නේ කියලා. එහෙම හරි කස්ටමර් රිව්ව් එකක් එයා පොඩ්ඩක් හරි බැලුවා නම් එයාට අර වගේ සිද්ධියකට මුහුණ දෙන්නේ නැතුව එයාට හරියට එයාගේ හිතේ තියෙන ප්‍රොඩක්ට් එකම වෙන සෙලර් කෙනෙක්ගෙන් හරි ඕඩර් කරගන්න තිබුණා. ඉතින් මෙතනදී ප්‍රධාන වශයෙන්ම වැරද්ද කරලා තියෙන්නේ Temu එකවත් එහෙම නැත්නම් මේ ඔන්ලයින් shopping sites වත් නෙවෙයි. අර ඕඩර් එක දාපු ගර්ල් එයා තමයි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව එකපාරට අර ඕඩර් එක දාලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඕඩර් එකක් දාන්න එපා කිසිම ඔන්ලයින් shopping site එකකින්. මොකද මේ ඔන්ලයින් shoppings වල තියෙන බඩු අපි ඇත්තටම අතට අරගෙන බලලා නෙවෙයිනේ ඕඩර් කරන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මොලේ කල්පනා කරලා තමයි ඕඩර් එක දාන්න ඕනේ. කස්ටමර් රිව්ස් බලන්න ඕනේ, ප්‍රොඩක්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක කියවන්න ඕනේ, සෙලර්ගේ රේටින්ග්ස් බලන්න ඕනේ. විශේෂයෙන්ම ටිකක් පරණ සෙලර් කෙනෙක්ද කියලා අපි හොයාගන්න ඕනේ. මේ දේවල් බලලා තමයි අපි ඔන්ලයින් shopping sites වලින් බාන්න ඕඩර් කරන්න ඕනේ. ඉතින් අර මේ වගේ site එකක් ආපු ගාම අර ඒ sites ගැන ලොකු දැනුමක් නැති කට්ටිය තමයි මේ වගේ දේවල් වලට අහු වෙන්නේ. මේ වගේ දෙයකට අහු වෙලා අර Temu වගේ ගොඩක් හොඳ ඔන්ලයින් shopping site එකට නෙගටිව් ෆීඩ්බැක් දෙනවා කියන එක මම හිතන්නේ නැහැ හොඳ දෙයක් කියලා. ඉතින් මේ මගේ අතේ තියෙන්නේ මීට දවස් 6කට විතර කලින් ඕඩර් කරපු ප්‍රොඩක්ට් එකක්. මේකත් Temu එකෙන් ඕඩර් කරේ. හරියටම මේක ඕඩර් කරලා දවස් 4කින් මගේ අතට ලැබුණා. ඉතින් මේ තියෙන්නේ එයා කම්ප්‍රෙසර් එකක්. කාර් එක ටයර් එකට බයික් එක ටයර් එකට හුලං ගහ ගන්න පුළුවන් රීචාර්ජබල් එයා කම්ප්‍රෙසර් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වගේ සෑහෙන හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට්ස් ගොඩක් අඩුවට ඒ වගේ ඉක්මනට ගෙන්න ගන්න පුළුවන් අර Temu වගේ සයිට් එකකින්. ඉතින් ඒ වගේ හොඳ සයිට් එකක් වෙලත් ඒකට නෙගටිව් ෆීඩ්බැක් දෙන්න එපා කියලා තමයි මම කියන්නේ. මොකද ඕන කෙනෙක්ට කැමති ඕන ප්‍රොඩක්ට් එකක් අඩුවට ගෙන්න ගන්න පුළුවන් ගොඩක් හොඳ සයිට් එකක්. ඉතින් ඕඩර් එකක් දානකොට ඔයා මොලේ කල්පනා කරලා බලන්න ඕඩර් එක දාන්නේ කොහොමද කියලා හරියට දැනගෙන ඕඩර් එක දාන්න. ඉතින් ඔයාට මේ Temu වගේ සයිට් එකකින් හරියට භාණ්ඩයක් ඕඩර් කරන්නේ කොහොමද කියලා අයිඩියා එකක් නැත්නම් මම ඒ ගැනත් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලලා ඔයාට මේ Temu එකෙන් අයිටම් එකක් තෝරගන්නකොට මොන දේවල්ද බලන්න ඕනේ, කොහොමද හරියට ඕඩර් එකක් දාන්න කියලා හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි එහෙනම් Temu ගැන නෙගටිව් ෆීඩ්බැක් තිබ්බ කට්ටියට Temu කියන්නේ ස්කෑම් එකක් කියලා අර ගර්ල්ගේ වීඩියෝ එක බලලා හිතාගෙන හිටපු කට්ටියට මම හිතනවා අද වීඩියෝ එකෙන් මේ හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නේ නැති කියලා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ Temu කියන්නේ සෑහෙන හොඳ සයිට් එකක්, සෑහෙන හොඳ ඔන්ලයින් shopping site එකක්. ඉතින් හිතේ බයක් සැකයක් තියාගෙන මේ වගේ ඔන්ලයින් shopping sites වලින් බාණ්ඩ ඕඩර් කරන්න එපා. ඔයාගේ සැකේ මේ වීඩියෝ එකෙන් නැති වෙන්නේ නැති. හරි එහෙනම් අද වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.